මේක ටිකක් වෙනස් කතාවක්. අද කතාව මායාකාර කැලෑවක තැඹිලි පාට කළු පුල්ලි තියෙන තඩිම තඩි මායාකාර පූසෙක් හොයාගෙන යන කොළු ගැටයේගේ කතාවක්. මේ ඉන්නේ බානුක මේ මායාකාරී කැලේ ගැන පුදුම කුතුහලයකින් හිටියේ. බානුකට හිටිය යාළුවෝ දෙන්නෙක්. බානුක මේ යාළුවෝ දෙන්නත් එක්ක මීතුමෙන් වැහුණු ලස්සන කඳු පන්ති පහු කරගෙන මායාකාරී කැලේට ලං වෙන ගමන් තමා හිටියේ. දන්නවද වැස්ස කියන්නේ හරි පුදුමාකාර දෙයක්. වැහිබිඳු වලින් අපේ සිතුවිලි මෙලෙක් වෙලා අපි හුදකලා වුණාම ඒක වෙනම හැඟීමක්. මේ හුදකලාවට බානුක හරි ආසයි. ආයන සංගවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උනහමකින් තුරුළු වෙමින් දිවිය පුරා ළඟ හිඳ මහා සංසාරේ වෙලෙනා. පොද වැස්සයි මීදුමයි එක්ක බානුක මේ හිමින් ඇදෙන්නේ මායාකාර කැලේ ඉන්න කහපාට ඇස් තියෙන තඩිම තඩි බලල් තඩිය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතුව. අපි දැන් කන්න යන්න හදන්නේ. පාරවල් නම් පේන්නේ. ඒත් අපි යනවා. සුබ උදෑසනක්. බානුකට දෙයක් කියන්න තියෙනවලු. ට්‍රැක්කේ පොඩ මාරු කරලා මෙමු. ප්ලේන්ස් වල ගේට් එක ළඟට ලං වෙලා ඉන්නේ. කොටි බලන්න හිතාගෙන තමයි යන්නේ. බලමු අපිට අද කොටි එක හම්බෙයිද කියලා. සොයාවා තුසේ මේ දිව්‍ය ලෝකෙට යන පාර හරිම සුන්දරයි. බානුක මෙහෙම යද්දි බානුකට හම්බෙනවා මේ පරිසරයේ පුංචි කාලේ ඉඳන් හැදී වැඩුණු මහා රූස්ස ගස්. ඒ රූස්ස ගස් වලින් බානුක විස්තර දැනගෙන තමයි හිමින් මේ දිව්‍ය ලෝකෙට යන්නේ. ඔන්න ඉතින් දැන් තමයි අපේ කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. මේ දිව්‍ය ලෝකෙට ටිකට් කඩන තැන මායාකාර කැලේ තියෙන්නේ මේ දිව්‍ය ලෝකෙ ඇතුලේ. බානුක දැන් ටිකට් තුනකුත් අරගෙන දිව්‍ය ලෝකෙට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දිව්‍ය ලෝකෙට සිරිපාදේ පේනවා කියලා අහලා තියෙනවද? මේ තියෙන්නේ එතන. හෝටන් ප්ලේන්ස් වල කාඩ කැමෝගේ පැත්තට සහ පට්ටිය වල පැත්තට පෙට්‍රල් ගන්න යනවා ඉන්නේ.
බානුකයි බානුකගේ යාලුව දෙන්නයි තාමත් මේ කොටිය හොයන ගමන් තමයි ඉන්නේ. බානුක වැඩිපුරම සද්දාහන් ඉන්නවා අනිත් සත්තුන්ගේ රියැක්ෂන්ස් මොන වගේද කියලා. මොකද කොටිය ළඟ පාතක ඉන්නවා නම් මේ සත්තුන්ගේ හඬ සහ ඒ සත්තුන්ගේ හැසිරීම සෑහෙන්න වෙනස් වෙනවා. අපි ඒවට එලාම් කෝල්ස් කියලා කියමු. සතුන්ගේ රියක්ෂන්ස් වගේම බානුක මේ කොටිය ගැන විස්තරත් එකතු කරගන්න ගමන් තමා හිටියේ. කියන්න අමතකුණානේ බානුක මේ වගේ ලස්සන තැන් ගොඩ කැවිදල තියෙන්නේ. ඉතින් මේ ලස්සන තැන්වල කතා ටිකත් ඉස්සරහට එනවා. ඒ නිසා මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හායි තොටුපොළ කන්දර යන්නේ මේ පැත්තෙන්ද? මෙහෙටද? හරි එහෙනම් අපි ගෙන්න. thank you. පොඩ්ඩකින්න ගෝනෙක් ලාම් කෝල්ල එකක් නේ දැවුනේ. වඳුරොත් කෑගානවා කුරුල්ලොත් කලබල වෙලා. අන්න අයි යනවා. යමක් සිද්ධ වෙන්න යන්නේ. එලෝ තාත්තේ මේ වා වෙවුලන කොටිය ගත්තා කියන්නකො තාත්තේ අම්මා මොඩ සුයි සොයිස් පත්තයි අපිට කොටිය හම්බුණා. ඉතින් අපිට හම්බුනේ මං හිතන්නේ කොල්ල තමයි අපිට හම්බුනේ. යාර අතන පල්ලෙහෙන් මේ වදුරන්ගේ ලාම් කෝල්ස් වුණේ ආ පාර දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අන්න කැලේ ඇතුලෙන් ගිහිල්ලා මෙතන බයික් එකක් ආවේ. ආට පොඩ්ඩක් දැකලා මේ ඇතුලට ඇවිල්ලා මෙන්න මේ තොටුපොළ කන්දට යන පාරෙන් තමයි එයා ආවේ. අපි බලමු පොඩ්ඩක් මේ එයා හිටපු තැන. සාමාන්‍ය මේ වගේ තැනක තනියෙන් යන්න එපා කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි කීප දෙනෙක් ඉන්නවා. බානුක මේ කොටිය හිටපු තැනට යන්නේ ටික වෙලාවක් ඉඳලා වටපිටාව ගැන හොඳ අවබෝධයක් ඇතුව. ඔයාලා මේ වගේ වැඩ එකපාර කරන්න යන්න එපා. මොකද කොටිය කියන්නේ සෙල්ලම් සතෙක් නෙවෙයි. මෙතන පේන ගහට තමයි කොටිය ආවේ. දන්නවද බානුක අවුරුද්දක් විතර මේ තොටුපොළ කන්ද පාරේ මෙන්න මේ ෆ්‍රේම් එකේ කොටිය එක්ක කැප්චර් කරන්න try කරා. ඉතින් බානුකට කොහොම හරි අද කොටිය හම්බුණා. දීපතු පාරක් මෙතින්නේ මේ ළඟදි හුරනවා. මේ ළඟදි හුරුප ගත්තා තියෙනවා. රශ්මිකයියා සාමාන්‍යයෙන් කොටිය යන යාළ උදරම දන්නේ රශ්මිකයි ලොකුම කොටිය කොහෙද රෙකෝඩ් නෝ දැකලා ලොකුම කොටිය තමයි අද දැක්කේ ඇස් දෙකට. ඉතින් සාමාන්‍යයෙන් යාළ කොටින්ට වඩා මෙයා ගොඩක් ලොකුයිනේ. යාළ කොටින්ට වැඩිය ඕටන් තැන කොටි ගොඩක් ලොකුයි. ඕටන් තැන කොටින්ගෙත් මෙයා අපිට ගොඩක්ම ලොකුයින් බලන්න. මෙයා ගොඩක්ම ලොකු කොටියෙක්. රයිට් එහෙනම් අපි යමු ඊළඟ වැඩේ. මේන සුද්දයියා මීට අවුරුදු කීපයකට කලින් කොටියෙක් එක්ක පොර බදලා ජීවිතය 99න් බේරගත්ත එක්කෙනෙක්. බානුක මේ ගැන සම්පූර්ණයෙන්ම අහගත්තා. ඉස්සරහට බානුක මේ ගැන වෙනම කතාවක් අරන් එවි. බානුක මේ මායාකාර දිව්‍ය ලෝකේ තව ෆොටෝස් කීපයකුත් අරන් තියෙනවා. අපි ඒ ටික බලලිමු. ඔන්න ඉතින් බානුකයි බානුකගේ යාළුව දෙන්න යනවා තව ලස්සන තැනකට. ඒ තමයි ඔය. ඔයේ තියෙනවා හරි අපූරු තැනක්. බානුක යාළුව දෙන්නත් එක්ක මේ සුන්දරත්වය විඳින ගමන් තමා හිටියේ. සීතල මේදුම හුලන් සද්ද මේ හැමදේම බානුකගේ හිතට පුදුම සතුටක් ගෙනත් දුන්නේ.
හිමින් අඳුර වැටෙද්දී බානුකට මතක් වුණා ඉක්මනටම දිව්‍ය ලෝකෙට යන්න ඕන කියලා. ඒ වෙන මොනවටවත් නෙවෙයි දිව්‍ය ලෝකේ හවසට තියෙනවා උණු රොටි. හැන්දෑවට මෙතන මේ වයිබ් එක පිස්සුවක්. ඉතින් මායාකාර කැලේ තැඹිලි පාට කළු පුල්ලි තියෙන බලල් තඩියගේ කොළු ගැටයගේ කතාව මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් අපි අලුත් කතාවකින් ඉක්මනට හම්බෙමු.